හෙලෝ හැමෝටම අයිවන් කියලා පිළිගන්නවා අදත් ඉතින් ගොඩක් පරක් වුණා වීඩියෝ එකක් දාන්න සමාව වෙන්න ඕනේ ගැන මේ දවස් රස්නේ නිසා එළියට යන්න හිතෙන්නේ නැහැ ගොඩක්ම රස්නේ අනිත් එක නිවාඩු තිබුණෙත් නැහැ මේ සෙනසුරාදා ඉරිදා විතරයි නිවාඩු තියෙන්නේ ඒකත් මේ දේශතිය විතරයි නයිට් එකේ ඉරිදා විතරයි නිවාඩුවක් හම්බ වෙන්නේ ඉතින් නිවාඩු හම්බ වෙන දවසට ගොඩාක් වැඩ කටයුතු තියෙනවා කරගන්න මේ ටිකත් කරගෙන හදිසියෙන් තමයි එළියට යන්නේ යවෙන්නේ මේ ටයිම් එක නැති නිසා මට වාහනයකුත් නැහැ. ඉතින් මම ටැක්සි වල එහෙම හිඳමයි යන්නේ. මේ රස්නෙත් එක්ක එළිය එහෙම ඇවිදින්න කම්මැලි. මේ රස්නෙත් තියෙනවා සෙල්සියස් අංශක 35කට වගේ මම හිතන්නේ. මේ ඉන්නේ අපේ සිකියුරිටි අංකල්. මෙයා තමයි මේ කම්පැනි එක බලාගන්නේ. එයාටත් මම හිතන්නේ දැන් වයස 75කට විතර ගිට්ටු වෙනවා. ඉතින් මේගොල්ලෝ ඉතින් වයසට යනකම්ම වැඩ කරනවා. ඒක ඉතින් මේ කොරියාවේ හැටි වැඩ කරේ නැත්නම් ඉතින් ඒගොල්ලන්ට ජීවත් වෙන්න විදියකුත් නැහැ. ළමයි බලා ගන්නවා කියලා දෙයක්වත් නැහැ. ඉතින් මෙහි ටැක්සි එක තමයි යන්නේ ටැක්සි එක දැම්මම මෙහෙ ඉතින් ඇප් එකක් තියෙනවා කකාෝ ටී කියලා. ඒකෙන් තමයි ටැක්සි දාගන්නේ. ඕන වෙලාවක ටැක්සි එකක් දාගන්න පුළුවන්. සාධාරණ ගාණක් තියෙනවා. හැමෝගෙම එක ගාණ කිලෝමීටර් එකට ආයෙ වෙන්නේ. ඉතින් ටැක්සියෙන් බැස්සමම අද කන්න යන්නේ ලංකාවේ කෑමක් නන් නෙමෙයි. මේ කොරියාවේ තියෙනවා මේ ෆ්‍රයිඩ් රයිස් එක වගේ කෑමක්. වගේ එකක් හරිද? මේක ෆ්‍රයිඩ් රයිස් එකක් නෙමෙයි ඇත්තටම. වගේ එකක්. ඉතින් මෙහි ඒකට කියන්නේ පොකුම් පප් කියලා. ඒ කියන්නේ ෆ්‍රයිඩ් රයිස් කියන එකම තමයි මේ කොරියන් වලින් කියවන්නේ. ඒ වුණාට ඒ රස නම් ලංකාවේ රසට දෙට්ටෙන්නේ නැහැ. නමුත් කන්න පුළුවන් ඉතින්. සාමාන්‍යයෙන් මම වැඩිපුරම කන්නේත් ඒක තමයි. හරි ඉතින් අපි කඩේ ඇතුළට නම් ආවා. කඩේ ඇතුළට ඇවිල්ලා මම එහෙම ඕඩර් කරා රස්නේ නිසා කෝක් එකක් ඕඩර් කරා. කූල් වතුර එකක් හම්බ වෙනවා. වතුර එකට අමතරව කෝක් එකක් බොන්නත් හිතුණා. ඉතින් ඒ නිසා ගත්තා. මේ කඩේ මෙනු එක ගහලා තියෙන මෙතන වීම් පැත්ති බිත්ති එක තමයි සම්පූර්ණ ගහලා තියෙන්නේ. මට ඒක වීඩියෝ එක ගන්න බැරි වුණා. ඒ කියන්නේ සමහර වෙන්න ඕනේ. ඊට පස්සේ මම ඕඩර් කරේ පොකුම් පප් එකක්. ඉතින් මම ඔයාලට කියලාම ආවේ කන්නේ කියලා. ඉතින් මම ගොඩක් දුරට මෙතෙන්ට ආවොත් ඉතින් මේ කෑම එක තමයි කන්නේ. ඉතින් අපේ කෑම එක හම්බෙලා තියෙන මෙතන මේකට තමයි පොකුම් පප් කියන්නේ. මේක හදන්නේ බිත්තර, කැරට්, තා මොනවද හරි දානවා. ඉතින් මේ වත් දාලා තාච්චි දාලා රයිස් තාච්චි වගේ මේක දාලා මේගොල්ලෝ බෙදලා තමයි හදන්නේ. ඒක නිසා වෙන්නේ මේ පොකුම් පප් කියන්නේ මේ ෆ්‍රයි කරපු බත් කියන අදහසම තමයි තියෙන්නේ. ඉතින් මේකත් එක්ක කන්න අපිට මේ සෝස් එකක් වගේ එකක් හම්බ වෙනවා. ඒකේ නම නම් මම දන්නේ නැහැ. මට කලින් අහගන්නත් බැරි වුණා ඒක. මේ ඒක මේ කළු පාට වගේ තිබ්බට මේක ටිකක් රසයි. සෝස් එකක් වගේ තියෙන මේ කැරට් දානවා, අල්ල දානවා, මේ මස් වර්ග සමහරව දානවා ඔකට. මේ ඒක රසයි ටිකක්. ඉතින් ඒක මම දා ගන්නවා. ඊට පස්සේ මේ තව තියෙනවා මේ චම්පොන් කියලා හොද එකක් මම ඔයාලට පෙන්නන්නම් ඊළඟට. ඒක දැල්ලු හැම දාලා හදන්නේ. මම ඉතින් අර බත් එකටම දාගන්න ඔක්කොම ටික මේ එහෙම දාගත්තාම තමයි මට සෙට් වෙන විදිහට රසය එන්නේ. ඉතින් ගොඩක් උණු උණුවෙම හම්බ වෙනවා. ඒ වෙලෙම හදලා දෙන නිසා මේක දැම්ම කන්නත් බෑ ඇත්තට. මම ඉතින් මේ ටික දාලා නෙමෙන්න ටිකක් තියලා ෆෝන් එකත් ටිකක් ඔබ හිතාගෙන තමයි මේ ටික ඉතින් දාලා තියන්නේ ඉක්මනට. මෙන්න මේකට තමයි චම්පොන් කියන්නේ. චම්පොන් කියන්නේ මේක හදන්නේ මේ දැල්ලෝ දානවා තව බෙල්ලුත් දානවා මේකට. බෙල්ලෝ දාලා හදන්නේ. මේක රසයි සුප් එකක් වගේ. සුප් එකක් විදියට බොන්නත් පුළුවන්. මේ කෑමත් එක්ක කන්න නූඩ්ල්ස් එක්ක එහෙමත් කනවා මේ කොන් දැකලා තියෙනවා. ඉතින් මේ කොරියාවේදී මේ වෙජිටේරියන් කෑම හොයන්න හරි අමාරුයි. මේ හැම එකේම මොන හරි මස් මාළු වර්ග ඒවත් තියෙනවම තමයි මේ. ඒව නැති කෑම හරි අඩුයි හොයන්න අමාරුයි. ඉතින් මෙහි එන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට කියන්න තියෙන්නේ මේ මස් මාළු නොකා එහෙම ජීවත් වෙන හරි අමාරුයි. ඉතින් කරන්න බැරි නෑ පුළුවන්. හරි ඉතින් අපි බලමු ඊළඟට මේ තියෙන අනිත්‍යය මොනවද කියලා. මේ මෙතන මේ පහ පාටට තියෙන රාබු, අනිත් සුදු පාටට තියෙන ලූණු, අනිත් මේ රතු පාටට තියෙන කිම්චි. මේක හදන්නේ ගෝවා වලින්. මම ඔයාලට කලින් කියලා තිබ්බා මම හිතන්නේ. කොරියන් ගැන අවධානයෙන් ඉන්න කවුරු හරි ඉන්නවනම් හොයන කෙනෙක් ඉන්නවනම් කිම්චි ගැන අනිවාර්යෙන් දාන්න ඇති. මම අර අනිත් පෙන්නන එක තමයි මේ සෝස් එකක්. ඒකට කියන නම නම් මම දන්නේ නැහැ. ඒක මම කාලත් බලලා තියෙන ඇත්තට එහෙම රසක් තියෙන එකක් නෙමෙයි. මම ඒක කන්නේ නැහැ ඒක නිසා. මේ කෝක් එකත් බොන ගමන් මේක දැන් මේ ටික කාලා ඉවර කරන්න ඕනේ. මේක ඉතින් අපිට මේ පෝෂන් එක ලොකු පොඩි කියලා තෝරලා ගන්නත් පුළුවන්. මේ ගොඩක් ඕනේ කියලා කිව්වට පස්සේ ඒගොල්ලෝ හදලා දෙනවා මේ ටික ලොකු පෝෂන් එක. ඉතින් ගොඩක් අරගෙන කන්නත් බැරි නිසා මම හැමදාම වගේ ඉතින් පොඩි කරගෙන තමයි කන්නේ. කෑම ටික රසයි. ඉතින් කෑම ටික කාලා ඉවර වුණාට පස්සේ අපිට තියෙන බිල් එක කියවන්න. මේක සාමාන්‍යයෙන් ලංකාවේ ගානේ රුපියල් 2000කට ආසන්න ගාණක් වෙනවා. කියන්නේ
850ක් 950ක් වගේ අතර ගාණක් පේන්නේ නම් හරියටම ගාණ බෙදුවේ නැහැ. රේට් එක එහාම ආවෙන නිසා මට පේන්න මාළු. මේක මේ කොරියන් සල්ලි වලින් කියනවා නම් චොනන් 8ක් වෙනවා. ඒ කියන්නේ වොන් 8000ක් වෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. කොරියාවේ තියෙන මොනවාහරි කෑමක් ගැන වීඩියෝ එකක් කරන්න හිතුන නිසා මේ කණේගේ චූටි වීඩියෝ එකක් කරේ. ඉතින් ඔයාලා මොනවා හරි දෙයක් බලලා සතුටු වෙන්නේ නැති කියලා මම හිතනවා. වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා මේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ඔයාලට.